එක්තරා ලස්සන ගමක ඉනුර කියලා ඉතාමත් කරුණාවන්ත පිරිමි ළමයෙක් ජීවත් වුණා. ඉනුර සතුන්ට සහ ගහකොළවලට හරිම ආදරෙයි. දවසක් පාසල් ඇරිලා ගෙදර එනකොට පාර අයිනේ තිබුණු ලොකු නුග ගහක් යට තිබිලා ඉනුරට අමුතුම විදිහේ නිල් පාට කුඩයක් හමු වුණා. ඉනුර ඒ කුඩය අතට ගත්තා විතරයි කුඩය හෙමින් කතා කරන්න පටන් ගත්තා. ඉනුර මම සාමාන්‍ය කුඩයක් නෙවෙයි, මම ඉන්ද්‍රජාලික කුඩයක්. ඔයා කාට හරි උදව් කරන හැම වෙලාවකම මට පුළුවන් ඔයාව ඕනෑම තැනකට අරන් යන්න. කුඩේ කිව්වා. ඉනුරට මේක අදහාගන්න බැරි වුණා. එදාම හවස වැස්ස වෙලාවක පාරේ තෙමිතෙමි හිටපු පුංචි බලු පැටියෙක්ව ඉනුර මේ කුඩේ යටට කරලා උදව් කළා. ඒ එක්කම කුඩය ඉනුරව හෙමින් අහසට එසෙව්වා. ඉනුර කුඩයත් එක්ක වලාකුළු අතරින් පාවෙලා ගියා. ඉනුර ලස්සන මල්වත්තකට ගොඩ බැස්සා. එතන හිටපු සමනලුන් සහ කුරුල්ලන් ඉනුරගේ යාළුවෝ වුණා. ඉනුර එදා ඉඳන් හැමදාම අනිත් අයට උදව් කළා. ඉන්ද්‍රජාලික කුඩය ඔහුව ලෝකේ තියෙන ලස්සනම තැන්වලට අරන් ගියා. ඉනුර තමන්ට ලැබුණු ඒ අපූරු තෑග්ග පාවිච්චි කළේ ලෝකය ලස්සන කරන්නයි.